සර් මේ නිවාඩුවක් දාගත්තේ වයිෆ් එක්ක අත ගෙදරට වෙලා ඉන්න. ඈ? නැත්තම් මම නිවාඩු දාන්නේ නැහනේ. කොහොමවත් මම මේ අද වෙන් කරගත්ත වෙලාව කිසිම වැඩකට මම වෙන් කරගන්නේ නැහැ. ඒ හින්දා කතා කරන්න එපා ඒක. හෙට වැඩනේ මං හෙට එන්නම්. මොකද්ද? මේ සර් මට වයිෆ් වටිනවා මේ ජොබ් එකට වඩා. තේරුම් ගන්න පොඩ්ඩක්. ඈ? බලනවා සමතක පොන් ජීවිතයක් ගත කරන විදිය කොච්චර ලස්සනද. ඒ අක්කා නම් මාර වාසනාවන්තයි ඒ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්නේ. කටහඬ ඉන්නවා. ඒ මචං සර් පොඩ්ඩක් ඉන්න. කොයි වෙලේද යකෝ ආවේ? දැක්කවත් නැහැ නේ සුදු. මේ මචං මගේ පොඩි එකාගේ පළවෙනි බර්ත්ඩේ එක මේ උඹලා දෙන්නට ඉන්වයිට් කරන්න ආවේ. ඔන්න කල් තියාම කිව්වා හොදේ එන්න ඕනේ අනිවාර්යෙන් ඒ දවසට. මේ මොකද එන්නේ? කොටුව අවුරුද්දකුත් උනාද මං ඒ පොඩි එකාට? සුදු ඕක පරිස්සම් ඇති තැනක තියන්න. අල්මාරියෙන් තියන්න ගිහිල්ලා. හරි බබා මම ඔයාගේ ෂර්ට් ටික මැදලා නමලා දැම්මා. මට ටික වෙලාවක් දෙන්නකෝ කට්ටිය කතා කර කර ඉන්න. මම කැමරා එක ලෑස්ති කරනවා. කෑම ලෑස්ති කරන්න යන්න එපා. අද මේ මගේ දවසේ. ඔයා රෙස්ට් කරන්න. මම නිවාඩු දාගත්ත ඒකද. මං කැම ටික හදන්නම්. ඔයා මේ මෙයන් නම් ඉතින් කතා කර කර ඉන්නකෝ. පොඩි වෙලාවක් යන්නේ. මං කරන්න ඔයා රෙස්ට්. අර බලනවා අර දෙන්න කොච්චර ආදරෙන් ඉන්නවද? මට තමයි නැත්තේ. මොනවද? ආදරේ. කටහඬ ඉන්නවෝ. ඒකට අහන්නේ. අතන කිව්වෝ. තව ටිකක් කළා මෙතන රිට්‍රීට් එකම කොල්ලගේ බර්ත්ඩේ කෙනෙක් සවරන්න වෙන්නේ. මගේ මලගෙද.